අපි බලමු Facebook account එකේ settings ටික කොහොමද හදාගන්නේ කියලා. මේ Facebook app එක use කරලා. ඇත්තටම අපේ app එකේ settings විදිහටම තමයි මේ account එකේ settings උත් ලැබෙන්නේ. ඒ නිසා මේක ඉතාම ලේසියෙන් කරගන්න පුළුවන්. Apple phones වල මේක menu bar එක එනවා පල්ලෙහා තීරුවක් විදිහට. Android phones වල Android app එකේ Facebook app එකේ එනවා මේක ඉහත screen එකේ ඉහත කෙළවරේ තියෙන menu bar එක විදිහට තමයි එන්නේ. හරි මෙතන මෙනු බාරයේ පහළ දකුණු පැත්තේ පහළම කෙළවරේ ඔයගලන්ට බලා ගන්න පුළුවන් මෙනු කියලා පුංචි මේ ඉරි තුනක් වගේ තියෙනවා. මෙන්න මේ ඉරි තුන උඩ මම ක්ලික් කරනවා. ඊට පස්සේ ඔයගලන්ට මේ වගේ page එකකට තමයි යන්නේ. page එක ඔයගලන්ගේ නම ඊළඟට ඔයගලන්ගේ මේ app එකේ තියෙන settings කීපයක් මේ විදිහට පෙන්නනවා. මේ සියල්ලටත් ඉහළින් උඩම මෙනු කියන අකුරු හතරට සමාන්තරව ඔයගලන්ට පේන ඇති. ඒ පෙළීම තියෙනවා දකුණු පැත්තේ කෙළවරේ මේ සර්ච් ලෙන්ස් එකක් සහ හෑන්ඩ් ලෙන්ස් එකක සයින් එකක් සහ මේ දැති රෝදයක් වගේ පුංචි සයින් එකක්. මෙන්න මේ දැති රෝදේ සයින් එක උඩ මම ටච් කරනවා. එතකොට අපිට මේ විදිය තවත් page එකකට අපිව අරගෙන යනවා. මේක ඇත්තටම Meta account center විදිහට තමයි ඒගොල්ලෝ හඳුන්වන්නේ. මේකෙදි අපිට අපේ Meta කියන සමාගමට අදාළ සියලුම apps වල තියෙන අපේ accounts වල සම්බන්ධයෙන් අපිට පුළුවන් මේ settings සහ සියල්ල සකස් කරන්න එකම තැනකින්. දැන් අපි Facebook එකට අදාළ මේ settings ටිකක් තියෙනවා. මේ ටික ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. ගොඩක් තියෙනවා අතන settings. මේ අතර වැදගත්ම settings කීපය පිළිබඳව මම ඔයගොල්ලන්ට හඳුන්වා දෙන්නම්. මේ උඩම තියෙන tools and resources කියන කොටසට ගියාට පස්සේ ඔයගොල්ලන්ට පහලින් පේනවා privacy checkup සහ supervision කියලා කොටස් දෙකක් තියෙනවා. මම මේ privacy checkup කියන කොටසට ගිහිල්ලා ඔයගොල්ලන්ට කතා කරන්න කැමති මේකේ තියෙන මෙන්න මේ ඔප්ෂන්ස් කීපය ගැන. මෙතන ඔයගලන්ට තියෙනවා ටයිල්ස් පහක්. ඇත්තටම විවිධ වර්ණ වලින් එක පෙන්නලා තියෙනවා. ඒ ටයිල්ස් පහේ තියෙන්නේ විවිධ කාරණා. විවිධ settings තමයි මේකේ තියෙන්නේ. ඉතින් ඔයගලන්ට මේකේ මේ එකින් එකට ගිහිල්ලා අපි බලමු මොනවද මේක setup කරගන්න තියෙන්නේ සහ කොහොමද ඒක setup කරගන්නේ කියලා. පළවෙනි ටයිල් එක ඇතුළට මම ගිහිල්ලා පෙන්නන්නම්. who can see what you share කියන ටයිල් එකේ සහ මේ මෙනු කැටගරි එකේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් setup කරන්න තියෙන settings ටික profile information, posts and stories, audience, tagging and blocking. මෙන්න මේ කාරණා පහ සම්බන්ධයෙන් අපිට හැකියාව තියෙනවා settings ටික හදා ගන්න. ඉතින් අපි continue ගිහිල්ලා බලමු කොහොමද ටික කරගන්නේ කියලා. phone number එක හෝ මෙතන ඇත්තටම email address එක උනත් තියෙන්න පුළුවන්. ඔයගොල්ලන්ගේ phones වල බලන්න ඔයගොල්ලන්ගේ account එකේ email address කියලා තියෙන්න පුළුවන්. මෙතන ඒ ෆෝන් නම්බර් එකත් එක්කම කෙලින්ම ඕගොල්ලන්ට පේනවා only me කියලා option එකක් සහ එතන only me කියලා වැටිලා තියෙන්නේ. ඒකට ටච් කළොත් ඕගොල්ලන්ට බලන්න පුළුවන් මෙතන audiences තුනක් තියෙනවා public, friends සහ only me කියලා. අපිට public කියන option එකට දුන්නොත් අපේ ෆෝන් නම්බර් එක ඕනම කෙනෙකුට Facebook එක පාවිච්චි කරන ඕනම කෙනෙකුට visible. ඒ වගේම friends කියන එක දුන්නොත් අපේ friend list එකේ ඉන්න අයට විතරයි මේක පෙන්වන්නේ. හැබැයි only me දුන්නොත් එහෙම කාටවත් පෙන්වන්නේ නැහැ මේක. තියෙනවා නමුත් account එකේ හැබැයි කාටවත් පෙන්වන්නේ නැහැ. ඉතින් මම හිතනවා මගේ personal data කවුරුත් දැනගන්න අවශ්‍ය නැහැ කියලා. ඒ නිසා මම මේක only me කියන තත්ත්වය තියාගන්නවා. ඕගොල්ලන්ටත් එහෙම අවශ්‍ය නම් ඇත්තටම only me කියන option එකට දෙන්න පුළුවන්. නැත්තම් ඇත්තටම පිටස්තර ඔයාගේ විස්තර දැනගන්න එක අවශ්‍ය නම් phone number එක වගේ දේවල් මේක public එකේ තිබ්බට කමක් නැහැ. friends තිබ්බත් කමක් නැහැ. එනත් අපි රෙකමන්ඩ් කරන්නේ ගොඩක් වෙලාවට තමන්ගේ ප්‍රයිවසි ආරක්ෂා කරන්න තමන්ගේ පුද්ගලිකත්වය ආරක්ෂා කරගන්න නම් මේ වගේ දේවල් ප්‍රසිද්ධියේ මේ වගේ සෝෂල් මීඩියා accountස් වලගේ තැන්වල share කරගන්න එක එතරම් හොඳ දෙයක් නෙමෙයි. ඒ නිසා අපි රෙකමන්ඩ් කරනවා මේක only me කියන තැන තියාගන්න. නමුත් ඔබේ කැමැත්ත මත ඒක වෙනස් කරගත හැකියි. එතකොට උපන් දිනේටත් මේ විදිහම තමයි ඒකෙත් ඔයගලන්ට only me මම දාලා තියෙන්නේ. නමුත් ඔයගලන්ට බලන්න පුළුවන් මේ විදිහට මේක public වගේ නැත්නම් friends only සහ only me කියන options වලට ගිහිල්ලා මේක අපිට කැමති විදිහට audience එක set කරගන්න පුළුවන්. එතකොට පල්ලෙහාටම ගියාට පස්සේ friends and following කියන option එකේ ඔයගලන්ට පේනවා ඔයාගේ friend list එක කාටද පෙන්වන්නේ. දැනට ඔයාගේ යාළුවෝ ටික තවත් පිටස්තරයෝ කොහොමද මොන වගේ පිටස්තරින්ටද පෙන්වන්නේ. අන්න ඒක අපිට set කරන්න පුළුවන්. ඊළඟට තියෙනවා අපි follow කරන pages කොහොමද වෙන අයට පෙන්වන්නේ. පෙන්වන්න අවශ්‍යද පෙන්වන්න එපාද කාටද පෙන්වන්න ඕන කියන එක මෙතනදී set up කරගන්න පුළුවන්. ඉතින් friends කියන එක තමයි දීලා තින්නේ. ඒක උඩ touch කළාට පස්සේ ඔයගලන්ට පේනවා public,
ඒකත් අර විදිහමයි friends accept කියලා අලුත් option එකක් තියෙනවා. මෙතන අර කලින් නොතිබුණ එක. ඒකෙදි වෙන්නේ අපිට පුළුවන් විශේෂිතව යාළුවෙක් හෝ දෙන්නෙක් හෝ කීප දෙනෙක්ව mention කරලා තියන්න. එතකොට ඒගොල්ලන්ට මේව පෙන්වන්නේ නැහැ. ඊට පස්සේ specific friends කියලා තියෙන තැනට ගිහිල්ලා අපිට පුළුවන් මේ වගේ යමක් අපි ෂෙයා කරනකොට පෙන්වන්න අවශ්‍යම කියලා හිතන කීප දෙනෙක් ඉන්නවනම් ඒගොල්ලන් මෙතන mention කරන්න. ඊට පස්සේ අවසාන වශයෙන් අර ඉහත කතා කරා වගේම only me කියන option එක. ඉතින් අපිට මේ ටික දීලා ඕගොල්ලන්ගේ posts පිළිබඳව ඒ වගේම ඕගොල්ලන්ගේ friend list එක පෙන්වන්නේ කාටද කියන පිළිබඳව මේ settings ටික හදලා තියන්න පුළුවන්. ඉතින් මේක මම friends කියන දේවල් තමයි දීලා තියෙන්නේ. නමුත් අපිට කැමති නැත්තම් ඒකවත් බලන්න අපිට පුළුවන් මේවත් only me තියලා තියාගන්න. හරි. default audience අපි next කළා ඇත්තටම next කළාට පස්සේ default audience කියන තැනට අපි ගියා. default audience එකේදී වෙන්නේ අපි මොකක් හරි post කරනකොට automatically ඒක දැනටම set වෙලා තියෙන audience එක. ඒක අපිට select කරගන්න පුළුවන්. මෙතන ගියාට පස්සේ friends accept public වගේ මේ වගේ options කීපයක් තියෙනවා. ඉතින් ඒකෙදි මම friends කියන එක දීලා තියෙනවා. මොකද මගේ යාළුවෝ පමණක් මේක දැක්කම ඇති. මම public කියන option එකට ගිහින් නැහැ. මොකද public ගියොත් මගේ friends නොවන අයටත් post කරන දේවල් පෙන්වනවා. ඒ නිසා මම public කියන option එක දුන්නේ නැහැ. story එකක් කාටද පෙන්වන්නේ කියලා මෙතන බලන්න පුළුවන්. story එකක් පෙන්වන්නේ friends ලාට විතරයි කියලා මම set කරලා තියෙනවා. හැබැයි ඕනම වෙලාවක අපිට මේක වෙනස් කරන්න පුළුවන් අපිට අවශ්‍ය කෙනෙකුට පෙන්වන විදිහට. ඒ වගේම කාට හරි මේක පෙන්වන්න අවශ්‍ය නැත්නම් ඒකත් අපිට hide කරලා තියන්න පුළුවන්. ඒ වගේ options අපිට මේකේ දීලා තියෙනවා. හරි අපි next කරමු. ඊට පස්සේ reels ද reel එකක් කියන වීඩියෝ පොඩි ස්ටෝරි එකක්. ඒක අපිට දාලා තියන්න පුළුවන් අපේ feed එකේ. ඒ වගේම අපේ ස්ටෝරි එකක් විදිහට මේවා අපිට දාලා තියන්න පුළුවන්. ඉතින් ඒව කාටද පෙන්වන්නේ කියන එක මෙතනදී set up කරගන්න පුළුවන්. මම ඒක friends තමයි දීලා තියෙන්නේ. නමුත් ඕගොල්ලන්ට කැමති නම් public හෝ only me දෙන්නත් පුළුවන්. ඊට පස්සේ next කරනවා. පස්සේ tagging කියන එක ටිකක් විශේෂ දෙයක්. මොකද ගොඩක් අය අපිව tag කරනවා. අපි සමහර විට දන්නා හෝ නොදන්නා ඕනම post එකකට tag කරන අවස්ථාවන් අපි දැකලා තිනවා. ඉතින් ඒ tags අපිට ගලවන්න අවශ්‍ය නැහැ. අපිට tag එක අවශ්‍ය නැත්තම් අන්න ඒ දේවල් වලට අපිට කරගන්න පුළුවන් ඕනම අවස්ථාවක reviewing tags කියන option එක අපි on කරලා තිබුණොත් එතකොට මේ tag එක පෙන්වන්න කලින් tag එක කියන්නේ ඔයාගේ post එකට කවුරු හරි tag කළොත් එහෙම කෙනෙක් ඔයාට ඒක පෙන්වනවා ඇත්තටම මේක පෙන්වන්න දෙපාද කියලා. ඔයාගේ post එකට කවුරු හරි tag කළොත්. අන්න ඒක තමයි මෙතනදී තියෙන්නේ. ඊට පස්සේ reviewing posts that were tagged in. ඒ කියන්නේ ඔයා නොදැනුවත්ව ඔයාගේ නම කෙනෙක් suggest කිරීම අතන tag කරලා post එකක තියෙනවා දැක්කොත් ඕගොල්ලන්ට ඒක online යන්න කලින් හෝ නැත්නම් ඕගොල්ලන්ගේ timeline එක පෙන්වන්න ඉස්සෙල්ලා ඕගොල්ලන්ට පුළුවන් ඒක review කරලා අවශ්‍ය නම් ඒ tag එක ඔයාගේ නම ගලව ගන්න. ඉතින් ඒකත් වැදගත් කියලා මම හිතනවා. සමහර විට අපිට අදාළ නැති post වල ගොඩාක් අය අපිව mention කරනවා අපේ අවසරයක් නැතිව. ඉතින් ඒ අවස්ථාවෙන් බේරෙන්න හොඳ ක්‍රමයක් මේක. අපි මේක on කරලා තිබුණොත් ගොඩක් වෙලාවට අපිව පෙන්වන්න නැතිව ඒ post එකේ අපෙන් අහනවා මේක tag කරන්නද tag එක එහෙම තියන්නද ගලවන්නද කියලා. ඉතින් අපිට පුළුවන් එතනදී select කරන්න අපිට අවශ්‍ය දේ. ඒ නිසා මෙන්න මේක දීලා තියාගන්න එක ඉතාම වටිනවා. අවසාන වශයෙන් blocking. අපිට ඕනම කෙනෙක් block කරන්න පුළුවන්. අපිට හිංසාවක් වෙනවා නම් කවුරු හෝ message කරනවා නම් calls කරනවා නම් නිතර අපේ photos share කරලා අපිට හිංසාවක් වෙන විදිහට දේවල් කියනවා නම් ඉතින් අපිට පුළුවන් මේ පුද්ගලයා block කරලා තියන්න. block කිරීමත් ගොඩක් අවස්ථාවලදී ප්‍රශ්න වලින් බේරෙන්න හොඳ උපක්‍රමයක්. ගැන ළමයින්ට එහෙම විශේෂයෙන්ම. ඒක නිසා මේ blocking වලදී අපිට පුළුවන් මේ add to block list කියන තැනට අපිට පුළුවන් අවශ්‍ය නම් කෙනෙක්ව අපේ friend list එකේ ඉන්න කෙනෙක්ව අපිට හිංසා වෙන කෙනෙක් ඉන්නවනම් ඒ පුද්ගලයා මෙතනට නම සඳහන් කරලා block කරලා තියන්න පුළුවන් මෙන්න මෙතනට ආවට පස්සේ. හරි. ඒක තමයි next කරන්න. දැන් අපිට පෙන්නනවා you are all set. කියන්නේ මෙන්න මේ privacy වලට අදාළ settings ටික දැන් අපි set up කළා. දැන් ඔයාගේ account එකේ security එක හොඳයි. එහෙම කියලා එයා අපිට කියනවා දැන් වැඩේ ඉවරයි කියලා. right review another topic කියන තැන නොම යන්න. ඊට පස්සේ නැවත අපේ අර මුල හිටපු screen එකට එනවා. ඊට පස්සේ මම මේකෙන් දෙවෙනි tile එකට යන්නම් how to keep your account secure කියන එක. එතනට ගියාට පස්සේ මොනවද setup කරන්න ඕනේ කියලා මෙතන අපිට පෙන්නනවා. ඔන්න අපි password එක ඊළඟට login alerts turn on two factor authentication.
right ඔන්න ඔය ටික අපිට කරගන්න තියෙනවා මම රිවිව් එකක් දෙන්නම් right රිවිව් එකේදී අපිට මේ අපේ පාස්වර්ඩ් එක වෙනස් කරගන්න මෙතනදී අවස්ථාවක් දෙනවා අවශ්‍ය නම් ඔයගලන්ට පාස්වර්ඩ් එක මෙතනදී වෙනස් කරගන්න පුළුවන් ඒ වෙනස් කරගනිද්දී ඔයගොල්ලෝ දන්නවා ඇති ගොඩක් වෙලාවට සිම්පල් කැපිටල් අකුරු මිශ්‍ර වුණ වගේම සයින්ස් සහ සිම්බල්ස් පාවිච්චි කරපු ගෙස් කරගන්න අමාරු පාස්වර්ඩ් එකක් හදන්න ඒ වගේම ඒවා කොහෙත් ලියලා තියාගන්න එපා කාටවත් ෂෙයා කරන්න එපා මේක මේ ඉදිරියේදී අපි තව ටිකක් කතා කරනවා මේ පාස්වර්ඩ්ස් ගැන ඒ නිසා අන්න ඒ දේවල් ගැන මතක තියාගන්න රයිට් මම ස්කිප් කරන්නම් ඊට පස්සේ අපිට අපේ account එකට හෝ අපේ device එකට අමතරව වෙන device එකකින් කොහේ හෝ ඉඳලා අපේ account එකට log වෙනවා නම් අපිට alert කරන්න මේගොල්ලෝ chance එකක් දෙනවා. ඒගොල්ලන්ට alert වෙනවා මෙන්න මේ usual device එකෙන් නෙවෙයි මේ account එකට access ලබා ගත්තේ වෙනත් device එකකින් නම් ඔවුන් සැක කරනවා මේ වෙන කරදරයක් වෙලා වෙන්න පුළුවන් මේ account එකේ අයිතිකාරයට ඒ නිසා අපි දැනුවත් කරන්න ඕන කියලා අපිව දැනුවත් කරනවා ඒ ආයතන විසින් ගොඩක් වෙලාවට මේ ෆෝන් එක මේ වෙනත් ෆෝන් එකකින් හෝ වෙනත් ඩිවයිස් එකකින් අපේ account එකට log වෙනවා නම් ඒ නිසා මෙන්න මේක on කරලා තියාගන්න එක ඇත්තටම ඉතා හොඳයි අපිට බලන්න පුළුවන් යම් අවස්ථාවකදී අපේ account එක වෙනත් පුද්ගලෙක් අතටපත් වෙලා නම් ඒ දේ වෙනකොටම අපිට දැනගන්න මේකෙන් හැකියාව තියෙනවා right අපි next දීලා බලමු next දුන්නාට පස්සේ මෙතනදී අපිට දෙන්න තියෙන්නේ two factor authentication කියන option එක මෙතන get started කියන තැනින් ගිහිල්ලා අපිට පුළුවන් phone number එකක් හරි email address එකක් හරි මෙතන set up කරන්න එහෙම නැත්නම් විශේෂයෙන්ම මෙතන දීලා තියෙන අපිට SMS එක සහ authenticate app එක කියන option එක authenticate app එකනොත් අපිට පුළුවන් අපේ account එක password එක දැනගෙන හිටියත් අපිට තහවුරු කරගන්න හොඳ හැකියාවක් තියෙනවා මේ හරහා මොකද සමහර විට පාස්වර්ඩ් එක දැනගත්ත පමණින් එයා විශ්වාස කරන්නේ නැහැ මේ account එක අයිතිකාරයාද කියන එක මොකද ඒක මේ පරීක්ෂා කරගන්න අවශ්‍ය නිසා තමයි සමහරට අපි ලියලා තිබුණු තැනකින් හොරකම් කරපු කෙනෙකුට නැත්නම් පාස්වර්ඩ් එක පමණක් තිබුණු ගමන් account එක ඇතුළට යන්න පුළුවන් නමුත් ඒක පාලනය කරන්න තමයි මේ 2FA නැත්නම් two factor authentication ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ එතකොට යම් ආකාරයකින් ඇත්තටම මේ කෙනෙක් ඇතුල් වෙන උත්සාහ කළොත් ඒක වැළකෙනවා අපිට දැනුවත් වෙනවා කවුරු හරි මේකට අපේ account එකට access කරන්න හදනවා ඒ නිසා මම ඉක්මනට password වෙනස් කරන්න ඕන කියන message එක අපිට එනවා හරි ඒ විදිහට තමයි අපි මේ extra layer එකක් අපි නිර්මාණය කරගන්නේ security සම්බන්ධයෙන් right අපේ next ගියාට පස්සේ අපිට නැවත මේගොල්ලෝ කියන you all set කියන අපේ මේ ටයිල් එකට මේ menu option එකට අදාළව මේ ටික අවසන් කියනවා අපිට your password is okay login alerts are on turn on two factor authentication right ඒ ටික අපි set up කරලා තියෙනවා දැන් review another topic කියන තැනට අපි යනවා ඊට පස්සේ නැවත මේ previous menu එකට අපිට එනවා ඊළඟට ඔන්න මේ දම්පාට ටයිල් එකකට මම යනවා ඒකට ගියාට පස්සේ ඔයගොල්ලන්ට බලන්න පුළුවන් how people can find you on Facebook කියන්නේ Facebook එකේදී අපිට අපිව පෙන්වන්නේ කොහොමද කියන එක වෙනස් කරගන්න set කරගන්න පුළුවන්. ඒකෙදි මොනවද බලන්න කියලා මෙතන පේන ඕගොල්ලන්ට friend requests, phone number and email address, search engines. මෙන්න මේ තුන තමයි මෙතනදී අපි setup එක බලන්න යන්නේ සහ set කරන්න යන්නේ. හරි continue කරලා බලමු. දැන් අපිට ඉස්සෙල්ලාම පෙන්නනවා who can send you friend requests. කියන්නේ friend request එකක් අපිට එවන්න පුළුවන් මොන කැටගරි එකේ අයටද අපි මේකට ගියාට පස්සේ බලමු everyone and friends of friends ඒ කියන්නේ everyone කියලා අපිට chance එකක් තියෙනවා ලෝකේ ඉන්න ඕනම කෙනෙකුට Facebook පාවිච්චි කරන ඕනම කෙනෙකුට අවස්ථාවක් තියෙනවා අපිට friend request එකක් එවන්න හැබැයි friends of friends දැම්මොත් මගේ යාළුවන්ගේ යාළුවන්ට පමණයි පුළුවන් මගේ account එකට request එකක් එවන්න ඉතින් ඒක ඔකුල් තීරණය කරන්න ඕනේ මොන වගේ අයගෙන්ද අපි friend request ගන්නෙ මොන වගේ අයවද අපි අපේ list එකට එකතු කරගන්නේ කියන දේ සම්බන්ධයෙන් මෙතනදී අපිට පුළුවන් හොඳ තෝරා ගැනීමක් කරන්න. හරි everyone තිබ්බොත් ලෝකේ ඕනම කෙනෙකුට අපේ account එකට අපිට friend request එකක් එවන්න පුළුවන්. හරි next දේ බලන්නම්. එතකොට ඕනම කෙනෙකුට suggest කරන්න පුළුවන් තව කෙනෙක්ව
තව කෙනෙකුට මෙන්න මෙයා පොඩ්ඩක් බලන්න ඔයා හඳුනන කෙනෙක්ද ඔයා හඳුනන රික්වෙස්ට් එකක් දාලා එයාව ඔයගොල්ලන්ගේ ලිස්ට් එකට ගන්න. ඉතින් ඔයගොල්ලන්ට වැදගත් වෙයි කියලා අපිට පුළුවන් කියන්න. ඉතින් මේක අපිට සෙටප් කරන්න පුළුවන් කාටද මේක දෙන්නේ කියන්නේ ෆෝන් නම්බර් එක සහ ඊමේල් ඇඩ්‍රස් එක කාටද ෂෙයා කරන්න කියන එක මෙතනදී අපිට සෙට් කරන්න පුළුවන්. එඩිට් ගියාට පස්සේ ඔයගොල්ලන්ට පේනවා possible connections, friends of friends, friends and no one කියන options ටිකට ගිහිල්ලා අපි no one දුන්නොත් අපිව contact කරගන්න ෆෝන් එක through කවුරුත් ඒගොල්ලන්ට හැකියාව ලැබෙන්නේ නැහැ. හරි එතකොට ඒක ඒගොල්ලන්ට ලැබෙන ඔයගොල්ලන්ගේ තීරණය. ඊට පස්සේ අපේ ඊමේල් ඇඩ්‍රස් එකෙනුත් අපි ඊමේල් ඇඩ්‍රස් එක දැනට මේකට එන්ටර් කරලා නැහැ මේ ප්‍රොෆයිල් එකට. නමුත් ඒක අපි දුන්නාට පස්සේ මෙන්න මේ ඔප්ෂන් එකත් ඔයගොල්ලන්ට enable වෙවි. people with your email address කියන එකට ගියාට පස්සේ ඔයගොල්ලන්ගේ මේ suggestions වලදී මේ email address එක අදාළ කරගෙන වෙනත් අයට suggest කරන්න පුළුවන්. ඉතින් ඒකත් no one තියාගන්න තරමට අපිට පුළුවන් ප්‍රවේශම් සාගතව මේක පාවිච්චි කරන්න. අපි next දීලා බලමු. ඊට පස්සේ තියෙනවා search engines ඇතුලේ අපිව හොයාගන්න එකට අදාළ setting එක. කියන්නේ අපි දැන් කලින් activity එකක් කළා ඕනම කෙනෙක්ව ඉන්ටර්නෙට් එකේදී search කළාට පස්සේ ඒගොල්ලන්ගේ විස්තර අපිට හොයාගන්න පුළුවන්. ඉතින් එහෙම වෙන්නේ ගොඩක් වෙලාවට අපි නොදැනුවත්ව අපේ social media account එකේ මෙන්න මේ setting එක හදන්න නැතිකම වෙන්න පුළුවන්. කියන්නේ මේ setting එක හැදුවොත් do you want search engines outside Facebook to link your profile? තමන්ගේ Facebook profile එකට පිටතින් ඒ කියන්නේ Google එකේ හෝ වෙන ඕනම search engine එකක හොයන කෙනෙක් ඔයාව හොයා ගන්නවා මෙන්න මේ ඉන්ටර්නෙට් එකේ මේ අපි මේක සෙට් කරලා තිබ්බේ නැත්තම්. දැන් මේක අපි සෙට් කරාට පස්සේ මේක on කියන option එකට දුන්නාට පස්සේ ඔයගොල්ලන්ට පේනවා නිල් පාට වෙනවා. එතකොට ඔයගොල්ලන්ව ඕනම කෙනෙක්ව මේ හොයා ගැනීම අපහසු වෙනවා සාමාන්‍ය search engine එකක් ඇතුලේ ගිහිල්ලා search කළාට පස්සේ. ඒක මම හිතනවා එහෙම ප්‍රසිද්ධ වීම ගැන අවශ්‍යතාවයක් නැති ඕනම කෙනෙකුට ඒක වටිනවා. මොකද ප්‍රසිද්ධ වෙනවයි කියලා අපිට ඒක ප්‍රසිද්ධිය පමණක් නෙවෙයි අත්‍තරම තමන්ට කැමති නම් ඔයගලන්ට පුළුවන් ඒ settings ටික හදාගන්න. ඉතින් අකමැති නම් ඔයගලව search engine එකකින් search කළත් ඔබගේ නම search කරපු පමණින් ඔබව සියලු විස්තර සහිතව පෙන්නනවා කියන එකට කැමති කෙනෙක් නම් මේක off කරලා තියා ගැනීම ගැන අපේ විරෝධතාවයක් නැහැ. නමුත් privacy ගැන හිතන තමන්ට කරදරයක් වුණොත් වෙන්න පුළුවන් මෙහෙම අපි search engines වල search කළොත් හම්බෙන result එකකින් කියන එක හිතනවා නම් අපිට පුළුවන් මේක on කරලා තියාගන්න. හරි. ඊට පස්සේ අපි next දීලා බලමු. මෙතන අපිට පෙන්නනවා friend request සම්බන්ධව, phone number සහ email address සම්බන්ධව, ඒ වගේම search engine සම්බන්ධව අපි කතා කළා කියලා මෙයා හඳුන ගන්නවා. දැන් අපිට පුළුවන් තව topic එකක් review කරන්න. අතරම ඊළඟට තියෙන ටයිල්ස් එක ගැන මම වැඩි ගැඹුරට සාකච්ඡා කරන්නේ නැහැ. මම ඊටම දල අදහසක් ඔබට ලබා දෙන්නම්. ඒකේ තියෙන්නේ අපි පාවිච්චි කරන apps සහ website සම්බන්ධයෙන් අපිට පුළුවන් පොඩි අදහසක් ගන්න මේ හරහා ගිහිල්ලා ඉතින් ඒ සම්බන්ධව settings සහ මේ locations setup කරන එක තමයි මේකෙදි කරන්නේ. ඉතින් මම ඒක වැඩිදුර කතා නොකර පහල ඔයගලන්ට මේ ad preferences ගැන පොඩ්ඩක් කියන්නම්. ad preferences කියන්නේ advertisements අපිට පෙන්වන්න හැටි. මොන වගේද කියලා අපිට සෙට් කරන්න පුළුවන් මොන වගේද පෙන්වන්නේ සහ මොන වගේ දේවල් සම්බන්ධෙන්ද තමයි දැනුම අවශ්‍ය නම් ඒ වගේ දේවල් මේ ඇඩ් සහ අනිකුත් ෆෝරම් සරහා ලැබෙනවා මේ Facebook එකේ තියෙන. ඉතින් මම හිතනවා ඒකත් ඕගොල්ලන්ට ගොඩක් ගැඹුරට කතා කරන එකේ අවශ්‍යතාවයක් නැති වේවි. ඉතින් මේ විදිහට තමයි අපි දන්න Facebook account එකේ settings ටික හදාගන්නේ. privacy check up යටතේ ඕගොල්ලන්ට මෙන්න මේ විදිහට තමයි මේ විස්තර ටික හරි ආකාරයෙන් බලා ගන්න පුළුවන්.